කතාවක පුංචි සාරාංශයක්. මම දවසකින් මගේ දරුවෝ දෙන්න කිත්මිනි එයාලව නිදි කරවගෙන ඉන්නවා තාත්ති එනකම්. ස්වාමි පුරුෂයා එනකම්. එනකොට එන්න ගොඩාක් රෑ වෙනවා. මම බලනවා ඇයි දැන් මම මේ කාලේ නාස්ති කරන්නේ. මට ලොකු බාරයක් තියෙනවා. පියාණකත් එක්ක උන්වහන්සේට නමස්කාර කරන්න. ඉතින් ඒ නිසා මම ඉක්මනට ආවා. එතන ඇවිල්ලා මම පොත් ටික අරිනවා. මම ඉගෙන ගත්ත පොත් තියෙනවා ගොඩාරිය. ඒ පොත් අරිනකොට ඔන්න මේ මේජර් එකෙන් එක පීස් එකක් එනවා. ඒ පීස් එකේ තියෙන තීම් එකක්. ඒ තීම් එක අරගෙන මම හිතුවා මේකෙන් ඉන්න පස්සේ කිචි කාලා ස්වාමීන් වහන්සේට. ඒ නත්තල් කාලයක් ආදී දෙසිද්ධ වුණේ. ඉක්මනට මගේ අතින් ලිය වෙනවා අපේ ශුද්ධාත්මයන් වහන්සේ තුල.